Hi everyone, welcome back my YouTube channel. අද අපි කතා කරන්නේ කොහොමද ආර්ට් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට්ස් තෝරගන්නේ කියලා. ඉතින් මට ගොඩක් මැසේජස් ඇවිල්ලා තිබ්බා. අක්කි මම ලෝ ෆැකල්ටි යන ආසයි, මම ලෝ ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරන්න ආසයි. ඉතින් කොහොමද අපි සබ්ජෙක්ට් තෝරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලත් එක්ක ඉගෙන කතා කරනවා. ඉතින් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පත්තිය ඇතුලේ ඔයාලට ලෝ කරන්න ඕන නැත්නම් ඔයාලට ලෝය කෙනෙක් වෙන්න අවශ්‍ය නම් ප්‍රධාන වශයෙන් ආයතන තුනක් තියෙනවා. පළවෙනි එක තමයි කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨය, ඒ වගේම පෙරදෙණි විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුව සහ යාපනයේ විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුව. ඊට පස්සේ ඔයාලට ලැබෙනවා නීතිවේදී කියන උපාධිය. නීතිවේදියෙක් වුණාට පස්සේ ඔයා ශ්‍රී ලංකා ලෝ කොලෙජ් එකට නැත්නම් ලංකාවේ නීති විද්‍යාලයේ ඇටර්නිට් ලෝ කියන එක්සෑම් එක කරාට පස්සේ තමයි ඔයාලට ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම විෂය ධාරාවක් ෆලෝ කරලා උගන්න පුළුවන් ලෝ ෆැකල්ටි එකට හරි ලෝ ඩිපාර්ට්මන්ට් එකට හරි ඇප්ලයි කරන්න. හැබැයි ප්‍රධාන වශයෙන්ම කලා විෂය ධාරාව කරන අංගිලමල තමයි ලෝ ෆැකල්ටි නැත්නම් ලෝ ඩිපාර්ට්මන්ට් එකකට ඇප්ලයි කරන්න ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඔයා ආර්ට් ස්ට්‍රීම් එක කළා ඉහළ ඉසෙඩ් අගයක් අරගෙන ලෝ ෆැකල්ටි නැත්නම් ලෝ ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරන්න කියලා. ඔයා ලෝ ෆැකල්ටි යන ආසාවෙන් ඉන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම ඉහළ ඉසෙඩ් ස්කෝර් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ රෑන්ක් එක ඉහළ රෑන්ක් එකක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉසෙඩ් ස්කෝර් එක 2.0 ගානක් නැත්නම් 1.9ක් වගේ සමහර අවුරුදු වල වෙනස් වෙන්න පුළුවන්. 2.0 ගානක් වගේ ඉසෙඩ් ස්කෝර් එකක් තියෙන්න ඕන. ඔයා ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්න නම්. මම ඒ ලෙවල් කරේ 2021 අවුරුද්දේ. එතකොට මට ඉසෙඩ් ස්කෝර් එක තිබ්බා 2.266 බිඳුවක්. මම දිස්ත්‍රික්කයේ 5 වෙනිය වුණේ. සබ්ජෙක්ට් තෝරනකොට කිසිම වෙලාවක පාටු විදිහට සබ්ජෙක්ට් තෝරන්න යන්න එපා. මගේ යාළුවා ගන්න මේ සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් අහවල් ගුරුවරයෝ කිව්වා මේ සබ්ජෙක්ට් එක කරන එක හොඳයි කියලා. ඒ විදිහට කවුරුත් කිව්ව පරියට සබ්ජෙක්ට් තෝරන්න යන්න එපා. සහ රැල්ලට සබ්ජෙක්ට් තෝරන්න යන්න එපා. ඔයා සබ්ජෙක්ට් තෝරනකොට හොඳට හිතලා බලලා, හොයලා බලලා මේ සබ්ජෙක්ට් එකට හොඳ ඉසෙඩ් ස්කෝර් එකක් තියෙනවද කියලා, මේ සබ්ජෙක්ට් එක කරන එකෙන් වැලියු එකක් තියෙනවද කියලා හොඳට හොයලා බලලා ඒ සබ්ජෙක්ට් එක කරන්න. සබ්ජෙක්ට් තෝරනකොට ඔයාට තව තියෙන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔයා ඒ සබ්ජෙක්ට් එකට කැමැත්තක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට මම ගත්තොත් මම කරපු සබ්ජෙක්ට් තුන තමයි ඉතිහාසය, ඒ වගේම දේශපාලන විද්‍යාව, ඒ වගේම බෞද්ධ ශිෂ්ටාචාරය. මේ සබ්ජෙක්ට් තුන ඇත්තටම මම හරිම කැමැත්තෙන්, හරිම ආසාවෙන් තෝරගත්තේ. මම මේ කරපු සබ්ජෙක්ට් තුනේ තියෙන විශේෂත්වය තමයි මේ සබ්ජෙක්ට් තුන එකිනෙකට ලින්ක් වෙලා තියෙන්නේ, බද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට පොලිටිකල් සයන්ස් වල සමහර දේවල් ඉතිහාසයේදී හම්බුනා. මම කරේ ඉන්දියන් ඉතිහාසය. ඒතකොට ඉන්දියන් ඉතිහාසයේ ලංකා ඉතිහාසය කියන කොටසේ 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තියෙනවා. ඒ විදිහටම පොලිටිකල් සයන්ස් වලත් තියෙනවා. ඒකට මට පේපර් එකට උත්තර ලියනකොට හරිම ලේසි වුණා. දෙකේම ඒවා මික්ස් කරලා ඒ වගේම දෙකේම තියෙන දැනුම සමහරවිට මට එක පාඩමක් බලාගෙන ගියාම එක විෂයක් පාඩම් කරගෙන ගියාම ඇති සබ්ජෙක්ට් දෙකටම. ඒ වගේම තමයි BC වල තිබ්බ ගොඩක් දේවල් මට ඉතිහාසයේදී හම්බුණා. ඉන්දියන් ඉතිහාසයේදී BC වල තිබ්බ අශෝක රජතුමා ගැන, ඒ වගේම සංගායනා වගේ දේවල් ගැන මට ඉතිහාසයේදී හම්බුණා BC වල තිබ්බේ. ඒකට මගේ සබ්ජෙක්ට් තුන එකිනෙකට ලින්ක් වෙලා තිබ්බේ. සහ මම අර පාඩම් කරන්න කැමති ළමයි. ඒ නිසා මට ඒ සබ්ජෙක්ට් තුන හරිම ලේසි වුණා. සහ ඒ සබ්ජෙක්ට් තුන මම ඇත්තටම ගොඩක් කැමතියි. මම සබ්ජෙක්ට් එක තෝරනකොට අනිවාර්යයෙන්ම කැමැත්ත කියන දේ බලපාන. මොකද අපි කැමති දෙයක් අපිට පුළුවන් කරගන්න එක හරිම ලේසි. අපි අකමැති දෙයකට ආයාසයෙන් අපි පුළුවන් කරගන්නවට වඩා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කැමති සබ්ජෙක්ට් එකක් තෝරගන්න එකත් මේකෙදි අනිවාර්යයෙන්ම වැදගත්. ඒ වගේම මම මෙතනදී කියන්න ඕනේ ඉහළ ඉසෙඩ් ස්කෝර් එකක් තියෙන සබ්ජෙක්ට් කියලා ගත්ත විශේෂයෙන්ම කලා විෂය ධාරාවේ තියෙන ලැන්ග්වේජස් අපි දන්නවා ජපාන්, චීන, ඊට පස්සේ ඉංග්‍රීසි සාහිත්‍ය, ඒ වගේ සබ්ජෙක්ට්ස් තියෙනවා. මේ සබ්ජෙක්ට් වලට ගොඩක් ඉහළ ඉසෙඩ් ස්කෝර් එකක් තියෙනවා. ඇත්තටම ඔයා ඒ සබ්ජෙක්ට් වල ආස නම් නැත්නම් ඔයාට ඒ සබ්ජෙක්ට් එක හොඳට කරගන්න පුළුවන්, ඔයාට හොඳ රිසල්ට් එකක් ඒ සබ්ජෙක්ට් කරලා ගන්න පුළුවන් කියලා ඔයාට කොන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ සබ්ජෙක්ට් තෝරලා කවුරුත් කියපු පළියට සබ්ජෙක්ට් තෝරගන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ රිසල්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මොකද අපේ කාලේ යාළුවෝ හිටියා අපිට වඩා දක්ෂ, අපිට වඩා හොඳට වැඩ කරපු, නිතරම පාඩම් කරපු යාළුවෝ හිටියා. හැබැයි ඒගොල්ලෝ තෝරගත්තු සමහර සබ්ජෙක්ට් නිසා ඒගොල්ලන්ගේ රිසල්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒගොල්ලෝ ආසාවෙන් හිටපු ලෝ ෆැකල්ටි එකට, ලෝ ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරන්න බැරි වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් තෝරගන්න එක හොඳට හිතලා බලලා කරන්න. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. ඔබලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් ආයෙ දවස් ක්ලාස් වල වීඩියෝ එක හම්බෙමු. bye.